සුබ දවසක්. අද උත්තාන සමයේ 3 වෙනි රුදින 4 වෙනිදා මේ මාසේ. මල් මාසයේ දේවම්මගේ මාසයේ ආරම්භය. අද පළමු කියවීම අපට මතක් කර දෙන්නේ අපෝස්තලන්ගේ ක්‍රියාපොතේ පේදුරු සහ ඒ සහචර පිරිසගේ තිබිච්ච අප්‍රතිහත විශ්වාසයේ ලොමු දැහැ ගන්වන සුළු ක්‍රියාව. බලන්න, ඔවුන් මන්ත්‍රණ සභාව ඉදිරියට ගිහිල්ලා දෙවියන්ගේ නාමයෙන් කතා කරද්දි ඒ වගකිව යුතු පුද්ගලයෝ ඔවුන්ට තරවටු කරනවා. දෙවියන්ගේ නාමයෙන් කතා නොකරන්නට බල කරනවා. එවිට සභාවේ පළමු පාප් වහන්සේ පේදුරු පිය නැතිව කියන්නේ, අපි මිනිසුන්ට නෙමෙයි දෙවියන් වහන්සේට කීකරු වෙන්නට ඕන. ඔබ තමයි ඒ පරමේශ්වරයාණන්ව කුරුසයක එල්ලා මරණයට පත් කළේ. අපි උන්වහන්සේගේ උත්ථානයට සාක්ෂිකාරයෝ. දැන් මේක ආපු අය ඔවුන්ට කස පහර දීලා නැවතත් අණ කරනවා මෙසේ උන්වහන්සේ ගැන කතා නොකරන්නට. එවිට බලන්න පේදුරු ඇතුළු ඒ සහචර පිරිසගේ රියැක්ට් එක. ඔවුන් මොනවද කියන්නේ? ඒ උත්තරීතර සමිදානන් වහන්සේගේ නාමය නිසා නින්දා විඳීමේ භාග්‍ය ගැන ප්‍රීති වෙමින් උදම් මන්ත්‍රණ සභාවෙන් පිටතට ගියයි කියනවා. ඔබටත් මටත් ආදරදුවේ පුතේ, මේ දුක, වේදනාව, කලකිරීම, කොන්කිරීම, තනිකිරීම, මේ හැම දෙයක්ම part and parcel of human life, not Christian life. මිනිස්සෙක් හැටියට මේ ලෝකෙට ඉපදුනා නම් මේ හැම දෙයක්ම ජීවිතයේ අංගයක්. ඒ නිසා ඔබ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් යමක් කරද්දි තමයි ওই ඵල ඇති රුකට ගල් මුල් වදින්නේ. ඒ වේදනාව, ඒ තනිකම ඔබ ආශිර්වාදයකට හරව ගන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේම ඔබට අර මගදී කතා කරන හඬ, අද අපිට සුපුවත් ජයන දෙයි කියනවා වගේ, ස්වාමීන් වහන්සේ ඔබ සමග කතා කරද්දී, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දී ඔබගේ හදවත දැවි ඇවිලුණා නොවේද කියන හඬ ඔබට නිතැතින්ම ඇහෙන්නට ඕනේ. දැන් අපි යමු ඒ රමණීය සුද්ධෝ සුවිශේෂයට, යොහන්තුමාගේ අවසාන පරිච්ඡේදයේදී. දැන් මේ තිබේරියස් මුහුද, ගලීලේ නැත්නම් ගෙනසරෙත් මුහුදේදී නැවතත් ස්වාමීන් වහන්සේගේ දර්ශනය. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නෑ මේ උත්ථාන වූ ජේසුස් වහන්සේ විත්තිය. පේදුරු ඇතුළු අනිකුත් සහචරයන් මෙතන ඔක්කොමලාම 7 දෙනෙක් හිටියා. නැවත ඔවුන් යනවා ඔවුන්ගේ සුපුරුදු කර්තව්‍යයන් කරන්නට. දීවර රැකියාව. ඔවුන් එතනට ගියේ ඔවුන් සියල්ල අතහැර දමා ආවත් අපි දකිනවා එලීෂාගේ කතාව. එලීෂාට එලියා කතා කරද්දී ඔහු මොකද කළේ? නැවත ගොස් අරකබානෝ මරලා එය පුලුස්සා ඒ නගුල ගිනියම් කරලා එයින් ඔවුන්ට හොඳ ආහාරයක් දීලා සියල්ලෙන් හිස් වෙලා තමයි දිවිදුන්ගේ අඩිපාර යන්නේ. ආපහු ගියත් නගුලක් නැහැ, හරක් නැහැ තමුන්ගේ කටයුත්ත කරන්න. හැබැයි පේදුරු සහ සහචරයෝ බෝට්ටුව බැඳලා සියල්ල අතහැරලා ගියා. බෝට්ටුව වැනි තිබුණා ආපහු පේදුරුලා එනකම්. මේ ස්වාමින් වහන්සේගේ මරණයෙන් පස්සේ වේදනාවට පත්වෙච්ච ගෝලියෝ මොකද කළේ? නැවතත් තමුන්ගේ ගම්බිම් කළා. මුහුදත් එක්ක ඔට්ටු වෙච්ච, මුහුද ගැන දන්න මේ පේදුරු සහ සහචර පිරිස යනවා මුහුදට. මෙතේ ගිහින් ඒ රාත්‍රියේදී ඔවුන් දැල් හෙලනවා. හැබැයි කිසිම දෙයක් හම්බ වුණේ නැහැ. පහන් වූ කල ස්වාමීන් වහන්සේ වෙරළේ ඉන්නවා. හැබැයි එවුන් දන්නේ නැහැ ඒ ජේසු කියලා. කිසිම දෙයක් හම්බ වුණේ නැහැ. එහෙම ඉන්න, හිස් භාවයෙන් ඉන්න, වේදනාවෙන් ඉන්න, විශ්වාස භංගත්වයෙන් ඉන්න මේ ගෝලයන්ගෙන් ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නය බලන්න. මිත්‍රේනි, ඔබ ළඟ මාළු තියනවද? මාළු ඇඟේ නටන්න ඕන ප්‍රශ්නයක්. මාළු නැතුව ඉද්දි මේ මුහුද ගැන, මේ මාරියාව ගැන, මේ සුළං ගැන, මෝදුන් මාළු නිදි ගැන හොඳට දන්න දීවරයන්ගෙන් ස්වාමීන් වහන්සේ අහනවා මාළු තියනවද කියලා. කිසිම දෙයක් නැහැ කියද්දි ස්වාමීන් වහන්සේ කියන ඔබගේ දකුණු පැත්තෙන් දැල හෙලන්න. ඒක ලස්සනට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා cast your net into the right side. වැරදි පැත්තෙන් තමයි මෙච්චර කල් ඔවුන් දැල හෙලමින් සිටියේ. ඒ නිසා right පැත්තෙන්, හරි පැත්තෙන් එලන්න කියනවා. දෙවෙනි පාර ඔවුන් මොනවද කිව්වේ? ඔබ කියන සේක් නම් මම එසේ කරමි කියන විශ්වාසයෙන් ඔවුන් එසේ දැල හෙලනවා. ඊට පස්සේ වුණ දේ අද සුවිශේෂයේ දිගහැරෙනවා. බෝට්ටුව
පිරිලා ඉතිරිලා ගිලෙනකම්ම මාළු හම්බුනයි කියනවා. මාළු එකතු කරපුවම 153 දෙනෙක්ගෙන් පිරුණු මාළු ලොකු මසුන් හම්බ වුණයි කියනවා. අනිකුත් බොරුවලටත් කතා කළයි කියනවා. ඉතින් මෙසේ ඔවුන් ඒ මාළුත් සමග දියඹ සිට වෙරළට එද්දි ඒ උන්වහන්සේ ආදරය කරපු ගෝලයා කියනවා ඒ ස්වාමීන් වහන්සේ කියලා. එතකොට පේදුරු මූදට පැනලා පිහිනගෙන එනවා. එවිට ස්වාමීන් වහන්සේ ඔවුන්ගෙන් ඒ මාළුත් ඉල්ලගෙන රොටි සමග ඔවුනට ආහාර පානයක් දෙනවා. එසේ ඔවුන් පෝෂණය වුණයින් පස්සේ මොකද කරන්නේ? එතනදි තමයි ස්වාමීන් වහන්සේ පේදුරුගෙන් ප්‍රබලම ප්‍රශ්නය අහන්නේ. ජොහන්ගේ පුත්‍ර සීමොන් මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරනවාද? අනිත් අයට වඩා. මොකද ඒ ප්‍රේමය නොපෙන්නපු විදියක් අපි දැක්ක පේදුරුගේ ජීවිතේ. පාවා දුන්නා. දන්නේ නැහැ කිව්වා. ඒ නිසා උන්වහන්සේ ආන්නේ නැවත තුන් වතාවක් පාවා දුන්නු නිසා තුන් වතාවකින්ම ඒ පාවා දීමේ වේදනාව මතක් කරමින් උන්වහන්සේ ආනවා මට ප්‍රේම කරනවද කියලා. ඒ අවස්ථාවන් වලදී පළවෙනි අවස්ථා දෙකේදීම කියන්නේ ඔබ වහන්සේ දන්නවා මම ප්‍රේම කරනවා කියලා. දැන් බලන්න මේ පිළිතුරු තුනම එකින් එකට පොඩි වෙනස්කම් තියෙනවා. පළවෙනි පාර ඔන්න කියන්නේ feed my lamb. ඒ කියන්නේ මගේ පුංචි බැටළු පැටවුන් පෝෂණය කරන්න. පුංචි කාලේදී පුංචි අවදියේදී සභාව ඒ කවා පොවා ඇති දැඩි කිරීම අත්‍යවශ්‍යයි. ඔවුන් පැටව් පුංචි දරුවෝ. ඒ නිසා ඒගොල්ලන්ට ඒ ආදරය දක්වන්න. දෙවෙනි පාරකින් look after my sheep. දැන් ඔවුන් ලොකු වැඩිවියටපත් වෙලා. ඒ නිසා මගේ බැටළුවන්ට නායකයෙක් වෙන්න. තුන්වෙනි අවස්ථාවේදී feed my sheep not lamb. එතකොට ඔවුන් වයෝවෘද්ධ වෙලා දෙවෙනි ළමාවිය කවන්න පොවන්න වෙනවා. හැබැයි බැටළු පැටවුන් නෙවෙයි. දැන් මෙසේ උන්වහන්සේ බලන්න මට ප්‍රේම කරනවා නම් තමයි උන්වහන්සේ රෙස්පොන්සිබිලිටි එකක් දෙන්නේ. ඒ කියන්නේ දෙවියන්ට මුලින්ම අපි ආදරය කරන්නට ඕනේ. අන්න එතකොට තමයි උන්වහන්සේ ඔබට මට ඒ කරන්නට ඕන කරන රෙස්පොන්සිබිලිටි එක බලය දානය කරනු ලබන්නේ. බලන්න මෙවැනි පේදුරු නැමැති දුර්වල චරිතයක් තුළ තමයි ස්වාමීන් වහන්සේ තමාගේ සභාව ගොඩ නැගුවේ. මේ හැම දෙයක්ම කළායින් පස්සේ අවසානයේදී බලන්න ඔබ තරුණ වියේදී ඔබ කැමති දේ කරනවා. හැබැයි ඔබ වයෝවෘද්ධ වෙද්දී අවසානයට ලං වෙද්දී ඔබ කැමති නැති තැනකට තව කෙනෙකු ඔබව රැගෙන යනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔහුට ඉගි කරනවා මොන වගේ මරණයකින්ද මේ පේදුරු ජේසුස් වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට ලෑස්ති වුණේ. අවසානයේදී තමයි කියනවා ඉක්බිති මානු එන්නේයි ඔහුට වදාළසේක. දැන් බලන්න මේ කතා පොතේ සාරාංශය ගත්තොත් ජේසු නැතුව ඔබ කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. කොච්චර ප්‍රබල දීවරයේ වුණත් ඔවුන්ට බැරි වුණා රාත්‍රියේ තමයි මසුන් ඉහළට එන්නේ. ඒ බව දන්නවා පේදුරු ඇතු ගෝලීය පිරිස. හැබැයි ඔවුන්ට වැරදුනා. ඔවුන්ට බැරි වුණා. දෙවෙනි අවස්ථාවේදී ස්වාමින් වහන්සේගේ වචනය ඔවුන් සමග ජීවමාන වුණා. අන්න එතකොට මොකද වුනේ? උදේවරුවේදී මාළු පල්ලෙහාට යනවා. මාළු එන්නේ නැහැ. වෙයි ස්වාමින් වහන්සේගේ වචනය නිසා. If you say so I will do. ඔබ කියනවා නම් මම කරනවා. බලන්න ජේසු කියන දේ කරපු කිසිම කෙනෙකුට ආදර දුවේ පුතේ මෙතෙක් කල් වැරදිලා නැහැ. ඔබ අතපසු වෙයි. ඔබට රිදෙයි. ඔබ තුවාල වෙයි. අර පළවෙනි කියවීම වගේ. හැබැයි ජේසුත් එක්ක අත අල්ලගෙන යන තාක්කල් ඔබට වරදින්නේ නැහැ. ඒ නිසා ජේසුව තදින් අල්ලගන්න. ජේසු තමයි ඔබට හරි පැත්ත පෙන්වන්නේ. ඔබේ වැරදිච්ච පැත්ත. ඔබගේ කැඩිච්ච පැත්ත නෙමෙයි. ඒවා වලින් පාඩම් ඉගෙනගෙන හරි පැත්තට යන්න ඒ දිශාගතය පෙන්වන්නේ සමිධානෝ විතරයි. ඒ නිසා මේ උතුම් දවසේදී ස්වාමීන් වහන්සේත් එක්ක අපිත් යමු. මසුන් අල්ලන්න නෙමෙයි පේදුරුට කිව්වා වගේ මිනිසුන් අල්ලන්නන්ගේ කර්තව්‍යයට අපි ඇතුළු වෙමු. මේකේ අනිත් පැත්ත තමයි අර හිස් වුණ තැන නෙමෙයි ස්වාමීන් වහන්සේ ඔවුන්ව කතා කරන්නේ. මුලින්ම දැල පුරවලා බෝට්ටු පුරවලා එතකොටද මොකද කරන්නේ? බැරි වෙලාවත් ස්වාමීන් වහන්සේ එතන හිටියේ නැත්නම් ඔවුන් ඒ සියල්ල විකුණලා ඔවුන්ගේ ලෝකවල වලට යන්න තිබුණා. නමුත් ඒ දැල් පුරවලා පසුන්ගෙන් පිරුණයින් පස්සේ ස්වාමීන් වහන්සේ ඔවුන්ව තලලා පොඩලා පොඩි කරලා බලන්න තමාගේ ශ්‍රාවකත්වයේ සංඝයට ආරාධනා කරපු න්‍යාව.
එනිසා ඔබ පිරුණු තැන ඔබ කැමති දේ සියල්ල අතහැරලා සමිඳු පෙන්වන මාර්ගයට යන්න. ඒක අමාරුයි. ඔබට නැති වෙද්දි, ඔබ කැඩිලා පොඩි වෙලා තුවාල වෙද්දි, නැත්නම් අපි කියනවා ඔබට යම්කිසි කෙනෙක්ගෙන් පාරක් එල්ල වුණොත්, තනි වුණොත්, කොන් වුණොත් ආයෙන්න එතකොට ලේසියි එයාව අතහැරලා තවත් තැනකට යන්න. නමුත් සියල්ලෙන්ම ඔබ ශාස්ත්‍රීක වෙද්දි, අගහිකකම් නැති වෙද්දි, අන්න එතකොට ඔබට පුළුවන් නම් සමිඳුන් එක්ක මේ සියල්ල අතහැරලා යන්න. සැබෑ පරිත්‍යාගයෙන් ඔබගේ ජීවිතයට සත්‍යය මාර්ගය පෙන්වන දෙවි සමිඳු සමග ඔබ අනුගත වන්න. ඒක තමයි සැබෑ කැඳවීම. ඒ සඳහා තමයි උන්වහන්සේ අද දිනදී ඔබට මට ආරාධනා කරන්නේ. ඒ නිසා ඔබත් මමත් වේදනාව තුල සමිඳු අනුව ගොස් උන්වහන්සේගේ සුබ වදනේ දැහැමි ජීවිත ගත කරන පුද්ගලයෙකු වන්නට අවශ්‍ය ශක්තිය ඉල්ලලා යාඥා කරමු.